අවසන් ගෑවා. අපි ආවා පොල්ලස්කමේ වැව් මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරන වැඩ කටයුතු රුල්ගත කරන්න. අපි මේ සොඳුරු පරිසර රැක ගන්න ඕන අපේ අනාගත දරුදරියන් මේ. අර බලන්න. අර මිනිස්සු වෙසෙන්නේ ඔබේ ශරීර සෞඛ්‍ය. ඔබගේ මේ මතුරුව බෝ වෙනවා මේ පරිසරයේ අපවිත්‍ර වෙලා තියෙන හින්දා නොයෙක් රෝග පැතිරෙනවා. මෙන්න මේවා සුද්ධ කරලා මිනිස්සුන්ට හොඳ ජීවන රටාවක් හදන්නයි මේ ආණ්ඩුවේ මූලිකම පරමාර්ථය මේ. ඔබ දන්නවද? මේ වතුර කඳ මෙතනින් හිරලා තියෙන තමයි ඇරවුවලට හැමදාම ගම් වතුර එන්නේ. ඇරවුවල ප්‍රදේශයේ හැමදාම වැස්සොත් යට වෙනවා. ඒ යට වෙන අතරකාන් තමයි මේගොල්ලෝගේ මූලික සැලැස්ම. මේ හදන්නේ මේ ඇල මාර්ගය සුද්ධ කරලා ඇරවුවල යට වෙන නතර කරන්න. ඒක හොඳ වැඩක්. මොකද හැමදාම උතනින් යනකොට ওই පාර මැද්දේ හැමදාම වතුරෙන් යට වෙලා වැස්සොත් ඔය හරිය මිනිහෙකුට යන්න බෑ. ඒ තරමටම ගමනාගමන පද්ධතිය අවහිර වෙලා මේ සමාජයේ ඔක්කොම එක තැන ගුලි වෙනවා. ඉතින් මේවා නතර කරලා අලුත් රටාවක් හදන්න අලුත් සමාජ ක්‍රමයක් හදන්නත් එක්ක බෙදා ගන්න. ඔබ සමහර විට මේවා ගැන දන්නේ නැහැ. අපි ඔබ දැක්මත් කරන්නයි මේ වීඩියෝ ටික කරන්නේ. මේ ටික ඔබ අවබෝධ කරගන්න මේ සමාජ ප්‍රශ්න වලට හිමින් එකින් එක උත්තර හොයන හැටි. ඒ උත්තර හොයාගෙන ඔබගේ බලාපොරොත්තු ඔබට ඉෂ්ට කරනවා කිව්ව යුතුයකම් සහ වගකීම් නොපියලා ඉටු කරන හැටි ඔබ බලන්න. අපි මේ වීඩියෝ ගේන්නේ මේ ඇරවුල ප්‍රදේශය හැමදාම ගම් වතුරෙන් යට වෙනවා. හැමදාම වැස්සොත් ඒ හරියට වාහනයක් යන්න බෑ. ඉතින් ඒ ඇයි කියලා ප්‍රශ්නට උත්තරයක් වොන් තමයි අද මේ ඇවිත් තියෙන්නේ. මේ ආණ්ඩුව මේ ඇල පද්ධතිය සුද්ධ කළා ඇරවුල ප්‍රදේශයෙන් යන වතුර පාර නතර කරන්න හදපු පළවෙනි අදියර තමයි මේ. හොඳ පරිසර පද්ධතියක් ආරක්ෂා කරමින් හොඳ හුස්ම ගන්න පුළුවන් මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඔබත් දායක වෙන්න. මොකද මේ කාණු කොච්චර සුද්ධ කරත් වැඩක් නැහැ. ඔබ හැමදාම ඇවිල්ලා මේවට තුරු දානවා නම් මේවා ඇතුලේ වගේ තියෙන දේවල් මේක එකතු කරලා මේක අපවිත්‍ර කරනවා නම් කවදාකවත් මේක විසඳුමක් හොයාගන්න බෑ. ඔබ හැම වෙලාවෙම බලන්න මේ වෙලාවේ ඔබට කරන්න පුළුවන් මොනවද කියලා. ඔබගේ ප්‍රදේශය මේ සෞඛ්‍ය ආරක්ෂිත කරගන්න කරන වැඩ පිළිවෙලට ඔබ දායක වෙන්න. ඔබගේ සහයෝගය තිබුණොත් තමයි මේ දේවල් හරියට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සහෘදේ ඔබ දැනුවත් ඔබ දන්න ඔබ බුද්ධිමත් ඔබට කරන්න යුතුයකම් සහ වගකීම් මොනවද කියන ගැන ඔබ අවබෝධ ඇති. ඉතින් මේ ආණ්ඩුව කරන මේ වැඩ පිළිවෙලත් එක්ක ඔබ එකතු වෙන්න. ඔබ ඔහුන්ට සහයෝගය දක්වන්න. ඔබගේ බලාපොරොත්තු එකින් එක ඉෂ්ට වේවි. ඔබ ශක්තිමත් නම් ඔබ ස්ථීරව මේ වෙනුවෙන් පෙනී හිටිනවා නම් මේවා හරි ඉක්මනට ජනතා අයිතිට ලැබෙවි. මේවා සුද්ධ පවිත්‍ර වෙලා මේවත් නව දිශාවකට යොමු කරන්න පුළුවන් වටපිටාවක් ඔබට හදා දෙවි. ඒ වෙනුවෙන් ඔබ පෙළගැහෙන්න. ඔබ සවිඥානික වෙන්න. මේවා කරනකොට එක බලවේග විසින් මේවා නතර කරන්න මේවා අවස්ථාව නොදී හිටින්න ගොඩාක් උත්සාහ කරනවා. ඔබ ඒකට සවිඥානික වෙන්න එපා. ඔබ ඒ වෙනුවෙන් පෙනී හිටින්න එපා. මේ වෙනුවෙන් සහයෝගය දක්වන්න. ඉතින් ජය වේවා. කැස්බෑව පුනරුද්ධය අපි හොයාගෙන දිගටම එනවා. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඔබගේ හැමදාම ළඟින් ඉන්න කැස්බෑව පුනරුද්ධ YouTube නාලිකාව. YouTube එක subscribe කරන්න. අපිත් එක්ක අත්වල බැඳ ගන්න. අපිත් එක්ක ගමනක් යන්න. එන්න ජය වේවා.